නිගම්බෝ. තාම නෑ යන ගමන්. ඔව්. කටුනායක. කටුනායක ඉන්නේ. මොකටද ආවේ? මොකද කරන්නේ කියලා බලමු අපි. අපිට පොඩි අකර තැබ්බයක් වුණා. අපි දෙන්න පණ්ඩිතය වගේ නිගම්බාවට කායකේ පෙට්‍රල් එක කට්ටයි තියෙන්නේ. මගේ කෝට එකත් QR එකත් ඉවරයි. අපි දෙන්න පොඩි හොර වැඩක්. ඒක කියන්නේ අපි යාළුවෙක්ගේ ඒ කියන්නේ අපි බලනවා මේ අයියට කතා කරලා කොහොමද ඉන්නේ කියලා. ඔව් අපිට මේ වෙලාවේ ඊටක් වෙන්න පුළුවන්. අපි බලමු අපිට පෙට්‍රල් ගන්න පුළුවන් වේද බැරි වේද කියලා. මට පොඩ්ඩක් හිතෙනවා අපි යන පාර වැරදි කියලා. ඒ කියන්නේ අපි යන පාර පොඩි වැරදීමක් තියෙනවා කියලා හිතනවා. හායි ළමයි අපිට පෙට්‍රල් ගන්න පුළුවන් වුණා. අපේ වැඩේ සක්සස් වුණා. මෙහෙම ගිහලා මෙහෙම හැරෙන්න තියෙනවා. අපි මෙහෙම ගියා නම් මොකද? කොහොමද? මේ පැත්තට. ඒ පැත්තට යන්න තියෙන්නේ. දැන් මේක දැන් මෙහෙම පෙන්නන්නේ. එතකොට අපි ඉතින් කෙලින්ම අපි ඉතින් ලොකේෂන් එක මෙහෙනේ. මේ තියෙන ලොකේෂන් එක. ඕකේ. බඩගිනි ළමයි මේ ළමයා පාර කියන්නේ හරියට. දන්නවා හැම ගෑනු ළමයෙක්ටම මේ මැප් එක බලන එක ගොඩක් අපෝ ඒක නම් ඇත්ත. ඒ කියන්නේ ගර්ල් මැත්ස් වල ඒක නැහැ. ගර්ල් මැත්ස් වල මැප් නැහැ. මැත්ස් හරි. ටක් ගාලා කන්න යන්න ඕනේ. අපි හම්බෙමු. ඔව් කොහේ හරි ළමයා කියන ලොකේෂන් එකට ගියත් බලමු. බයි. ජම්බෝ සොසේජ් එකයි. අපි දෙන්නට හොඳටම බඩගිනි ඉන්නේ. අපි දෙන්න දැන් හීනමාමනවා ගිහිල්ලා කන කෑමකට මොනවාද ඇඩ් කරගන්නේ කියලා. මෙයා කියනවා චීසුයි, ඔම්ලට්ුයි, සොසේජස්ුයි තාම නේද? ඒව තමයි තියෙන්නේ. චීස් කෑලි දෙකක් දාලා. මට නම් ඊටත් වැඩි ඕන වෙයි බඩගිනි. අපිට ඒව දෙකක්වත් කන්න වෙයි තන්න. මේ තියෙන තත්ත්වෙට. ඒ උනාට ගියාට පස්සේ අපිට ඒක නැති වෙයි. ඔව් කඩාල් දෙකක් අද බඩේ. ට්‍රැෆික් එකේ ඉන්නේ ස්කූල් ටයිම් සෙට් වෙලා තියෙන්නේ. අපිට 1:51යි වෙලාව. දැන් නම් උදේට කාලත් නැහැ. දැන් අපි මේ ඩ්‍රයිව් කරන වීඩියෝස් දැම්ම පොලිසියෙන් අල්ලලා ඉදන්නේ. අර හෙල්මට් නැතුව වීඩියෝ දාලා අර අල්ලන් යන. ඉතින් හෙල්මට් මොකටද කායකට? හරි ඒ වගේ දැන් මේක අනාරක්ෂිත රියපදවීමක් කියන. එපා ඔබ මොළුවට දෙන්න හදන්න. හරි අපි යන තැනට 3 විතර වෙද්දි ඉන්නත් ඕනේ. දැන් වෙලාව 2යි. ගිහිල්ලා කද්දී හරි. යන තැන් ගොඩක් බඩගිනි අපිට කතා කරගන්නත් පණ තියෙනවා නැහැ. කෑම ආව්. අංකල් කෙනෙක් යනවානේ. කොපිරයිට් වදින හින්දා Hi. බඩගිනි. පා. අපි රාමෙන් කන්නයි යන්නේ. අනේ මම පෙන්නන්න ඕනේ. හරි මම කිව්වා. දැන් එකම ෆ්ලේවර්ද? ඔව්. අපි යන්නේ කියන්නේ ඒගොල්ලෝ. දැන් ගත්තනේ ඒගොල්ලෝ රොටි. ඒ මොනවද ගත්තේ? මේ චිකන් නෙමෙයි චිකන් රොටි. මේක ඉතින් දවසේ කන්න තියනවා නම් මරු. ඔය ෂීට් එක හොඳට පිළිපස්සට කරගන්න. ඔය ඩක්ෂන් අයියෝ මේක ගත්තා නැත්නම් හොටයි වගේ. කින්ඩර් රහක් කියන්නේ නැහැ මේකේ. එන්නේ නැත්නම් දැන් යනවා. Try this. අපිට එතන පෙන්වන්නවත් විදිහක් නෑ ළමයි අපහසුතාවයකට පත් වුණා අපි. ඕනේ පිස්සු. මම කනකොට ඒක යෝගට් ඩ්‍රින්ක් එකක් බලලා. ඒක මේ ලෝ ෆැට් ෆැට් එක අඩුයි. ඒක හොඳයි. රසය අවුලක් නෑ හොඳට හොඳ රසයක් තියෙනවා.
දවසට ඇන්කර් ලෝ ෆැට් යෝගට් එක තමයි කන්නේ. මේන්ටේන් කරනවා. රාජින් යනවානේ. හයි අන්න අපි දෙන කෑවා. දැන් අපි යන්න ආපු තැනට යනවා. in 10 minutes මං හිතන්නේ. ඔව් in 10 minutes අපි යන්න ආපු තැන මොකක්ද කියලා බලමු. ඔයන් දෙන්නද? අපි පාර යන අසරින්ද ෆීඩ් කරනවා. දෙන්න මට අපිටයි. ඉවරයි බන්න බෑ කන්න. අපි ආවේ හයිඩ්‍රෝ ෆේෂියල් එකට බලමු. ෆේෂියල් එක කොහොමද වෙන්නේ කියලා පෙන්වන්න පුළුවන් වෙයිද? බැරි වෙයිනේ. ඔව් දෙන්න හොඳට කාලා. කම්යුනිටි හරියට තියෙන්න ඕන මොකද වැඩේ. අපි දෙන්නම දැන් ට්‍රීට්මන්ට් එක කරලා ඉන්නේ. හායි ළමයි මම TikTok එකකින් අයිස්ක්‍රීම් එකක් දැකලා ඒක නිගම්ම තියන්නේ. ඉතින් ඒක try කරන්න යනවා මෙගලන්ත් එක්ක. ඒක රහ වුණොත් අනිත් එක ඇවිල්ලා. මේක තමයි මම ආසාවෙන් හිටියේ. නමුත් මෙතන තියෙන අනිත් ඒවාට මට ආසයි. මෙයා කිව්වා මේක කෑවොත් අනිත් ඒවත් ගමු. මේක දිය වෙන හින්දා මට හිතෙනවා අර මේක නැක්කම ගියා TikTok එකනේ. yes මම මේක දැම්ම try කරන්න දෙන්න. දැම්ම මේ පායින්. සකසා ආහාරයට ගන්නට හැකියාව පවතී. දුරියන් වාණිජ වගාවක් ලෙසින් වගා කිරීම සහ කවුද? අර ගන්න එක. එහෙනම් තෙරේසයි. මොකද රහයි? රියා. හයි. අපි දෙන්න මේ රෝස පාට ඇඳගෙන කොහෙද යන්නේ? අපි දෙන්න රෝස පාට ඇඳගෙන පොඩි ගමනක් යනවා. අපි පෙරේදා ගියා වින්ඩියාස කැෆේ එකට. ඉතින් ඒක not fair නේ. මං කිව්වා මං කැමති කැෆේ එකක් තියෙනවා ඒකටත් යන්න ඕනේ කියලා. ඉතින් අපි දෙන්නම දැන් රෝස පාට ඇඳගෙන තැනකට යනවා. බලමු මමත් එතනට ගිහිල්ලා නැහැ. මෙයාත් ගිහිල්ලා නැහැ. හැබැයි රෝස පාර දැක්කම කටිට ඉතින් ඉතින් අපි එතනට ගිහිල්ලා බලමු එතනට යන්න කලින් අපි පොඩ්ඩක් වෙන තැනකට යනවා. බලමු. කියන්නේ අපේ මිතුරෝ අද වහිනද පොලිසිය නැතිනේ. කියලා අපි හිතමු. ඉස්සර මම ආසම
අපගේ කියා නැති වූවා නොඹ කීපෙම් කතා දැන් තැනට ආවා යක් අද මං ආසතන්ට ආවේ ආසයි කියන්නේ ආසද දන්න හැ ගිහිල්ලා බලමුනේ එතන හොඳයිද කියලා. ඕ ගොඩක් කලින් ඉඳන් කතා වෙවි හිටියා. ඉතින් දැන් මේ ආසතනකට අපි ගියානේ. එදා ගියා? අද යම් බලමු. මෙතන හරිම ලස්සනයි. ලස්සනයි නේද? ඔව් ඔව් මෙතන රෝස් පාටයි. අපි දෙන්න රෝස් පාට වෙලා. හැබැයි අවුව තියෙන දවසක ආවනම් තවත් ෂෝ ලස්සනයි නේ. ආයෙත් දැන් අර වගේ ෆොටෝ එකක් මම ටිකක් දෙන්න. Cheers. පේනවද? නෑ කුමාර් ධර්මසේන කියන්නේ කවුද කියලා මෙයා අහනවා. එයාගේ මේ පේස අනේ හලෝ අම්පයර් කෙනෙක් ඉන්නේ. අයා you know අවුට් කියන ෆේමස් එකෙන් කිනෝ අපි දෙන්න සින්දු කියාගන්න බැරි හින්දා ඉන්නවා. එහෙම නැත්නම් මේකත් කරනවා. අපි සින්දු නම් කියනවා සර්ව රාත්‍රික පින්කමක් වගේ හැබැයි. කාල ගන්න බෑ. කාල ගන්න බෑ. මේක විතරක් බෑ නේද? ඔව්. ඇයි නිකම්ම අපි කෑවේ පොල්රොටි. හයි. අපි යන්නේ. අපි එහෙනම් යනවා. යනවා කිව්වට යනවද? අපි වෙන කොහෙට හරි යනවා. අපි ඔළුව හැරිච්චත යන්නේ. අපිට අද ඇත්තටම කන මූඩ් එකක් නැහැ. අපි මේ පෙරේත කමට නෙමෙයි අපිට නිකන් අපිට වෙලාවක් නැහැ නේද? වෙලාවක් නැති නිසා තමයි අද ආවේ. නැත්තම් මෙයා වල්ලන්නත් බෑ. මෙයා මල්ලන්න බෑ. මෙච්චර මල් ගොඩක් මැද්දේ අපි දෙන්නත් මල් දෙකක් වගේ නේද? ඔව් කියන්න. ඔව්. බලන්න රෝස මල් මෙතන 150යි නම් මෙතන රෝස මල් කීයක් තියනවද? නෑ ඔයා හිතන්න මෙතන 150ට වඩා තියෙනවනේ. 10000ක් තියෙනවා නම් 10000 දෙකක් තියෙනවා. අපි දෙන්නත් එක්ක. අන්න right. You got it.